යටට යන්න යන්න. වැඩේ ඉවරයි. දැන් මෙතන ගත්තම මෙතන නම් බයි පැත්තට ටිකක් ප්‍රෙෂර් එක වැඩි. හරි? බයි පැත්තට ප්‍රෙෂර් එකක් තියෙනවා. නමුත් බයි කොච්චර සෙට් වුණත් වැඩක් නැහැ. මෙයා කැඩෙන්න ෆ්‍රී කැඩෙන්නේ නැත්නම් අනිත් පැත්තට තමයි යන්නේ. හරිද? රිස්ක් එකක් කරන් ට්‍රේඩ් කරන්න පුළුවන්. හරි? මම මේ සාමාන්‍ය. කැඩුණොත් තමයි උඩට යන්නේ. හරි? රිස්ක් එකක් කරන් ට්‍රේඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ දැන් මේ කැනල් එක ලෝ එකට වාට ඕන ස්ටොප් ලොස් එකක් දාලා ට්‍රේඩ් කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලා මෙතනින් වා ට්‍රේඩ් එකක් ගන්නවා නම් මෙතනින් වා ට්‍රේඩ් එකක් ගන්න ඕනේ නම් ගන්න පුළුවන්. හැබැයි ස්ටොප් ලොස් එක මෙන්න මේ channel එක අපි මාක් කරන ලෝ එකට යටින් තියාගත්තොත් දැන් මම මේ කියලා දෙන්නේ එක පාර්ට් එකක්. හරිද? මේකම විතරක් මේක විතරක් දැනගෙන ට්‍රේඩ් කරන්න අමාරුයි. සමහරක් යම් තියෙනවා කියලා වෙනවා. හරිද? එහෙනම් මේක විතරක් කරන එක අමාරුයි. හරිද? එතකොට දැන් මෙතන කැඩුවා මෙහා ප්‍රධාන channel එක. ඊපස්සේ මෙයාගේ මෙතන එනවා. හරි මෙන්න මෙතන එනවා. ඊට පස්සේ මෙතන වෙනවා. ඔහොම මෙයා කඩනවා. ඊට පස්සේ ආයෙමත් මෙතන ආයෙමත් මෙතන මෙයා තමයි ප්‍රධාන channel එකෙන් ආයෙමත් මෙතන ආයෙමත් මෙතන ආයෙමත් මෙන්න මෙයා මෙන්න මෙතන සෙට් වෙනවා. ඊට පස්සේ ආයෙමත් ඔන්න ඔය සෙට්. දැන් ආඩ බලන්න ඕන. මොකද අන්න කැඩුවා. ඊට පස්සේ මේ channel එක තමයි ප්‍රධාන channel එක. ඊට පස්සේ මේ channel එක තමයි ප්‍රධාන channel එක. ඊට පස්සේ මේ channel එක තමයි ප්‍රධාන channel එක. අන්නවා. මෙතනින් නැවත ඔයාලට ලෝන් ට්‍රේඩ් එකක් දාන්න පුළුවන්. කිසිම අවුලක් නැහැ. ස්ටොප් ලොස් එක මේ වගේ තියලා ටාගට් එක සමන ඔන්න ඔය තියලා දාන්න පුළුවන්. ඒකනේ මේ මම දන්නේ නැහැ අතරම මොන විදිහටද යන්නේ කියලා. හොඳේ. මම මේ එන්ට්‍රි ඒ කියන්නේ අර එන්ට්‍රි මොඩල්ස් තියෙනවා. හරි. හරි. එතකොට මේ වගේ අර දැන් අපිට එකපාරට කැෂ් කරගන්න පුළුවන්. මේක ඩේ chart එකේ යන්නේ 127ක් ටාගට් එක තියෙනවා. මම එකයි අර කියන්නේ අපි කියන්නේ දැන් ගොඩක් කට්ටිය දැන් බය වෙන්නේ අර ස්ටොප් ලොස් වදිනවනේ. මම ඇත්තටම ස්ටොප් ලොස් වදිනකට බය නැහැ. මෙන්න මෙතනින් ඔයාට පුළුවන් නැවත ෂෝට් ට්‍රේඩ් එකක් දාන්න අවුලක් නැහැ. chance තියෙනවා. හරි මේ වික්ස් තියෙනවා. හැම වෙලෙම ස්ටොප් ලොස් එක මේන්ටේන් කරන්න. වැදුනට වොරි වෙන්න එපා. හරි. හැබැයි මේව දෙයක් තියෙනවා. ලොකු ස්ටොප් ලොස් අල්ලන්න එපා. දැන් මේක සාමාන්‍ය මේට සාපේක්ෂව ටිකක් ලොකුයිනේ. ඒතකොට මේ වගේ ඒවා සාමාන්‍ය ටිකක් ගන්න එපා. ඒ කියන්නේ ඒක මම හදාගෙන ඉන්න රටාවක් තියෙනවා. ඒ ලොකු ස්ටොප් ලොස් හිටිනකොට මම ගන්න නැහැ. එහෙම මෙතන වදිනවා නම් ටිකක් ලොකු ස්ටොප් ලොස් එකක් තියෙනවා. ඒක ඔයා ට්‍රේඩ් එක ටිකක් ලොකු පොඩි ගාණක් දාන්න ඕනේ. හරි. නැත්නම් ඇවරේජ් එක සෑහෙන අඩු කර ගන්න ඕනේ. එහෙම අර බැලන්සින් එකක් තියාගන්න ඕනේ. හැම වෙලෙම ට්‍රේඩ් එකකට දාන ගන්න 150 නැති වෙන දේ තමයි අපි ස්ටොප් ලොස් මේන්ටේන් කරන්නේ. දැන් මේක 10x කැවුවොත් 15යිනේ. 15 වැඩි කියන 10 කියන්නේ 10. 150ක් නැති වෙනවා. කියන්නේ දාපු ගාන වගේ ඩොලර් 10ක් තමයි ඩොලර් 15ක් නැති වෙනවා. කේස්. අපිට ඕනේ මේ ට්‍රේඩ් එක අපිට හදා ගන්න පුළුවන් ට්‍රේඩ් ඩොලර් 10ක් දාන්න නම් අපිට මේක ලෙවරේජ් වලින් අඩු කරගෙන ඩොලර් 5ක් නැති වෙන විදිහට හදා ගන්න පුළුවන්. අනේ දෙක බැලන්ස් කරගන්න දෙන්නේ. තමයි ඉස්සරහට කියලා දෙන්න. ඒතකොට මේක ඩොලර් 5ක් නැති වෙන විදිහට දාගත්තා නම් හරි. හරි රිස්ක් එකක් තියෙනවා හරි. මොකද ඕනේ? ස්ටොප් ලොස් හිට් වුණා. හිට් වෙලා තමයි ආයෙ ඩවුන් වෙන්නේ. ඔව් ඒක අවුලක් නැහැ. හරි එක දෙකට එල්ලෙන්න යන්නත් එපා. අපි ට්‍රේඩ් එකක් ගත්තා මෙතනින් ඩවුන් වෙයි කියලා. හරි. නමුත් ඒක වැදුනා. පොඩි වෙන්න එපා. බලන්න මොකද වෙන්නේ කියලා. දැන් ආයෙ අපි සුපුරුදු පරිදි අපි යනවා. මෙයා මෙතන. මෙයා මෙතන. බස් ආයෙවත් මෙයා මෙතන. මෙන්න මෙයා මෙතන. ඊට පස්සේ ආයෙමත් මෙයා මෙතන. මෙයා මෙතන. හරි. මෙතන ඊට පස්සේ මෙයා මෙතන. මෙයා මෙතන. හරි. මෙන්න මෙතන අපිට ට්‍රේඩ් එකක් ගන්න පුළුවන්. හැබැයි එකපාරට ප්ලේ වෙයිද දන්නේ නැහැ. හරි ඕකේ. ඕකේ. තාම්බා. මේ ටිකට් තමයි channel body එකෙන් ක්ලෝස් වුණා. මෙන්න මෙතනදී හැබැයි මේම සෙනාරියක් වුණා නම් අර දැන් මෙහෙම ක්ලෝස් උනේ නැහැනේ. මෙන්න මේ වික් එකට තියලා ෂෝට් ට්‍රේඩර්ස් ආවනේ
ගන්න පුළුවන්. ඒක ප්ලේ කරන විදිහට තමයි යන්නේ. හරි. ප්ලේ වෙන විදිහට තමයි යන්නේ. හරි. මෙතනින් ආයමත් කැඩුන්නේ නැහැ. කැඩුනේ නැහැ. එතකොට මේක එක්ක එන්ට්‍රි එකෙන් ආයේ යන විදිහට දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රොෆිට් එක මෙතන ගැලවෙන්නේ නැහැනේ. මෙතනින් ගැලවෙන්නේ නැහැ කියන්නේ යටට යන උනාවක් නැහැ. ඔය තව දුරටත් ට්‍රේඩ් එක අල්ලගෙන ඉන්න එක තේරුම් ගන්න. මෙතනින් ඔයාලට පුළුවන් ආයේ ලෝන් ට්‍රේඩ් එකක් ගන්න. මෙන්න මෙතනින්. හරිද? මෙතනින් කියන්නේ අත්‍තරම මෙතනින් ගන්න පුළුවන්. මෙන්න මෙතනින් තමයි අපේ ට්‍රේඩ් එක පර්චේස් කරන්න වෙන්නේ. මේ වගේ ස්ටොප් ලොස් එකක් තියලා ටාගට් එක මෙතනට වගේ තියන්න පුළුවන්. හරි. මොකද උනේ? මෙතනනොත් ගියේ නැහැ. හරි. මෙතනනොත් නෑ. තාම අර මෙන්න මේ කැනල් එක තමයි තාම කොමස් කරා. ඊපස්සේ මොකද උනේ? මෙතන මෙන්න මේ යට මේක තමයි කැනල් බෝඩ් එකෙන් ක්ලෝස් වෙන්න ගත්තේ. ඒක කැනල් බෝඩ් එකෙන් ක්ලෝස් වෙලා මෙයා සාමාන්‍ය මම නම් සාමාන්‍ය ස්ටොප් ලොස් එක වදින්න දෙනවා. හරිද? එතකොට ඔයාට එහෙම ස්ටොප් ලොස් එක වදින්න බැරි නම් මෙයා ක්ලෝස් වෙලා ඊළඟ කැනල් එක හැදෙනවත් එකම වඩ මේ එක්සිට් වෙන්න පුළුවන්. ඒක අවුල නැහැ. නමුත් මම නම් කියන්නේ පුරුදු වෙන්න ස්ටොප් ලොස් එක වදින්න දෙන්න. දැන් මෙයා අනේ මේ වදිනකන් නැහැ උඩට යයි. අනේ මේ අර එහෙම අර නිකන් සමානත්වයක් තියෙනවා. මෙයා අර අපිත් කියනවා මඤ්ඤම් වෙන අවස්ථා තියෙනවා. මම නම් කියන්නේ වා ස්ටොප් ලොස් එකක් දාන්න හොඳට හිතලා මතලා නා. හරිද? එතනට එද්දි මගදී ගලවන්න එපා. ඔව්. හරි මගදී ගලවන්න. මොකද මම ওই වැඩේ කරන්න ගිහිල්ලා ගොඩක් ටයිම් මේ වගේ මේ ළඟට ඇවිල්ලා මාකට් එක හැරලා ගිහපු අවස්ථා දිනුනා. අයි අපි ෆස්ට් ටයිම් අපි ස්ටොප් ලොස් එකක් දාන්නේ දැන් මේ ස්ටොප් ලොස් එක දාන්න අපි හිතලානේ. කලින් සෙනාරියකට සාපේක්ෂව තමයි දාන්නේ. කියන්නේ මෙතන යටට යන්නේ නැහැ කියන මතයෙන් තමයි දාන්නේ. හරි. එතකොට එතන යටට ගියොත් කැනල් බෝඩින් ක්ලෝසින් වුණොත් පල්ලෙහාට එනවා. හරි. අපි බලමු මොකද එයාගෙන කියලා. හරි. දැකන්නේ කැනල් බෝඩින් ක්ලෝස් වුණා. දැකලා. එතකොට දැන් මෙතන දැන් ප්‍රධාන එක මේක ඉන්වැලිඩ් වෙනවා. එතකොට දැන් ඔයාලට තේරෙන්න ඕන දෙයක් තමයි දැන් මේ යන concept එකම පාවිච්චි කරාට අපිට හැම වෙලෙම profit එන්නේ නැහැ. දැකලා. දැන් මේක මේ දැන් මේක විතරක් දන්න කට්ටිය මේක ගොඩක් කට්ටිය දන්නවනේ. මේක විතරක් යූස් කරලා ට්‍රේඩ් කරන්න බෑ. එහෙම ට්‍රේඩ් කරන්න නැත්නම් මේක හැම වෙලෙම වැඩ කරන්නේ නැහැ. මේක අපි වැඩ කරන විදිහට හදා ගන්න ඕනේ. හරි මේ එක 2D පාර්ට් එකක් තමයි මේ දෙනල් මෙන්න මේ ප්‍රයිස් එකට කියන්නේ මෙන්න මේ ලයින් එක කැනල් බෝඩ් එකෙන් ක්ලෝස් වුණොත් සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ ටාගට් එකකට අපිට තියන්න පුළුවන්. හරි අපි බලමු මොකද කියලා. දැක. මේක අර සෙට් වෙන තැන් තියෙනවා වල. දැන් අපි හැමතැනටම දිගටම අල්ලන්න යන්න හොඳ නැහැ. බලන්න තේරෙනවද? ඒ කියන්නේ මෙතනින් අපිට තව දෙයක් ගන්න පුළුවන්. එකක් තමයි එක ට්‍රේඩ් එක කොයින් එකට එලෙවලව ගහන්න එපා. ඔයා ප්‍රොෆිට් එකක් මේ කොයින් එකෙන් ගත්තා නම් මේ කොයින් එකට ටික යන්න දෙන්න සාමාන්‍ය දවස් 2-3ක් විතර. ගිහිල්ලා දවස් 2-3කින් පස්සේ ඔයා මේ කොයින් එකට නැවත ආවට කමක් නැහැ. එමත් ලෝන් ට්‍රේඩ් එකක් දාන්න හැකියාවක් තියෙනවා. සාමාන්‍ය මෙතනට වගේ අපිට තියන්න පුළුවන්. මේ පොයින්ට්ස් වලටත් අපි පොඩ්ඩක් නෝට් කරා. ඔය ටාගට් ගන්න විදිය මම සාමාන්‍යයෙන් කියලා දෙන්න. හරි. මේ යන්නේ එන්ට්‍රියක් ගන්න විදිය. ඒතකොට අපි හැම වෙලේම මම ස්ටොප් ලොස් එක තියන්න ඕනේ මෙන්න මේ ප්‍රධාන කැනල් එකට යටට තමයි තියන්නේ. බලන්න. මේ වම් අත පැත්ත මෙන්න මේ තැන් තියෙනවනේ. එතකොට මේ පොයින්ට් එකට වඩා බලන්න දැන් මේ පොයින්ට් එක සාමාන්‍යයෙන් ගත්තොත් මෙන්න මේ පොයින්ට් එකට වඩා යටින් තිබ්බනම් හරි. ඔන්න ඕක. ගොඩක්ම හොඳයි සාමාන්‍ය මෙහෙම තියලා නම් හොඳයි. ඉතින් එහෙම තිබ්බොත් ඉතින් ස්ටොප් ලොස් ලොකුයිනේ. කේස්නේ. ඒ ලොකු කේස් එකක් තියෙනවා ඉතින්. හරි ඒක ඉතින් වැඩේ හැටියට තමයි අනේ ගහන්න වෙන්නේ. ඒතකොට මෙතන අපිට සාමාන්‍ය SMC යනකොට FVG අනම්මන උත් තියෙනවා. ඒතකොට 150 බලතයක්. හරි. SMC මේක දෙකට බෙදුවම 150 එතෙන් අප් වෙන තියෙන chance එක සෑහෙන වැඩි. හරි FVG තියෙනවා. අපි බලමු මොකද වෙලා. හරිද? ඉතින් පල්ලෙහාට ගියේ නෑ. ස්ටොප් ලොස් ඇතිලා නෑ. අර ඒ කියන්නේ අර බලන දේවල් තියෙනවා. ඒවා ටික ටික දැන් කෝස් එකේ ඉවරනකොට ඔයාට ඒවා පැක් වෙනවා. ඒ පැක් වෙනවා මේ මුලින් ඉඳන් ටික දෙන දේවල් ප්‍රැක්ටිස් කරන්න වෙනවා. හරි පේනවනේ ටාගට් එකේ කියන. දැන් මම මේක බලලා ඉපෙන්නේ නෑ.
මේ වගේ හොඳ සුපිරි පොට් එකක් තියෙන එකම දේ තමයි වෙලා ආරගෙන ඇනලයිස් කරන්න වෙනවා. දවසට එක ඇනලයිස් එකක් ගහගත්තත් ඇති. මෙයා තමයි ඊළඟ එක්කෙනා. හරිද? හැබැයි ඔයාට මේ channel එකෙන් ගන්න බෑ හරිද? ඔයාට මේ channel එකෙන් ගන්න බෑ. හරිද? මේ channel එකෙන් ගන්න බෑ. හරිද? එතකොට ඔයාට මෙයා පල්ලෙහාට ගිහලා එක මෙහෙම ඇවිල්ලා ඒ කියන්නේ නැත්තම් මේ අපේ අර තියෙනවා මේක කියන්නේ සාමාන්‍ය මරබෝසු channel එකක් කියලා තමයි කියන්නේ. හරිද? එතකොට අපේ පොඩි තියරියක් තියෙන මේ මරබෝසු channel එකක් ඇතුළම මෙයාගේ 150 තමයි සාමාන්‍යයෙන් බලන්න. මේක 150 ඒක මම ටිකක් ඉස්සරහට කියලා දෙන්නම්. ඒතකොට මේ 150න් තමයි අපි සාමාන්‍ය ඊළඟ එක ෂෝට් කරන්නේ. මෙන්න මෙහෙම අපි ෂෝට් කරන ඊළඟ. ඔන්නෝම මේ තියරියක් තියෙනවා. පේන ප්ලේ වෙනවා. ටාගට් එකට දැන් ඔය ටාගට් එකට ගියා. මෙතන රිස්කි තියෙනවා. හරි රිස්කි තියෙනවා. සාමාන්‍ය දෙපාරක් විතර කන්න වෙන දෙපාරක් තුන් පාරක් විතර කන්න වෙන සාමාන්‍ය පොතේ හැටියට. අයිඩියා කාවද? ඔව්. හරි මේ පොඩි පාර්ට් එකක් මෙයා 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 ඊට පස්සේ මෙතන තියෙනවා මේ කාය. මෙයා මෙන්න මේ පත කැනල් එක හැදෙන්න කලින් ගන්න ඕනේ. මෙතන පත කැනල් එක හැදෙන්න කලින් ගන්න ඕනේ රිස්ක් එක අරගෙන. මෙන්න මෙයා සාමාන්‍ය ටාගට් එක මෙතනට වගේ තියෙනකොට බලන්න. උත්තරය. උත්තරය. ඒක මෙතන හොඳයි. හරි ලෝන් ට්‍රේඩ් එකක් දාන සුපිරිම දානවා. හැබැයි ස්ටොප් ලොස් එක මෙන්න මේ පොයින්ට් එකට දැම්මම හරි. හරි සාමාන්‍ය ටාගට් එක පිට මෙතනට වගේ ඕනනම් තියන්න පුළුවන් හරි. මම තියෙන විදිය මම ඔයාලට ඉස්සරහට පෙන්නන්නම්. හරි. වෙනවා දැන් මෙතන ඊට පස්සේ මෙයා කැඩුවා මෙතන. ඔයාගේ ස්ටොප් ලොස් එක තියාගෙන මම මේක ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ මෙයා මෙතන මෙයා මෙතන. දැන් ඔයාගේ එන්ට්‍රි එක තමයි ස්ටොප් ලොස් එක තියෙන්නේ. දැන් මෙයා මෙතන ඔන්න එන්ට්‍රි එක තමයි ස්ටොප් ලොස් තියෙන්නේ. ඔයාලට මේ ස්ටොප් ලොස් එක අයින් කරගන්න පුළුවන් මෙතනට. හරි. ප්‍රශ්නයක් නෑ. රිස්ක් එක අයින් වෙලා තියෙනවා. දැන් මේක හදිස්සියක්වත් මෙන්න මේ channel එකේ low එක කඩාගෙන පල්ලෙහාට එන ගත්තොත් පටස් ගාලා ඔයාලට ක්ලෝස් කරගන්න වෙලා තියෙනවා. මේ ලයින් එක. හරිද? මේක ක්ලෝස් වෙනවත් එක ඔයාලට ඕනනම් ගාලා ලයින් කරන්න පුළුවන්. හැබැයි මේක හැරිලා තියෙන්නේ හරිය. ඒව හැරෙන්නේ ඇයි කියන එක ඔයාලට ඉස්සරහට තේරෙනවා. හරිද? එතකොට මේ channel එක ඊට පස්සේ මෙන්න මෙතන. හරි. ඊට පස්සේ මෙන්න මෙයා මෙතන. දැන් ඔයාට මෙන්න මෙතනින් ආයෙ ගන්න පුළුවන්. ස්ටොප් ලොස් එක මෙතන. ටාගට් එකේදී මෙතනටම තමයි යන්න වෙන්නේ කොයිලා කාරි යමයිද. හරි. ඔන්නෝම ගිහින්. එහෙනම් ඉතින් මේ සිනාරිස් පොඩක් ඔළුවේ තියාගන්න මේ ඔක ප්‍රැක්ටිස් කරනකොට එනවා. හරිද? එතකොට මෙයා ඊට පස්සේ මෙතන 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 පස්සේ මෙතන මෙයාගේ මෙතන මෙන්න මෙතනත් ආයෙ රේඩ් එකක් ගන්න. දැන් මේ ගලව ගහන තිබ්බ සුපරියටම මේ ආයෙ මෙතනින් රේඩ් එකක් ආයෙ ගන්න තිබ්බා. මෙන්න මෙහෙම. ඔය ටාගට් එක තමයි තියෙන්නේ. පැදිලා නැති ඉන්නේ වැඩ කරන්නේ. හරි. දැන් මෙයා තමයි උඩම ටාගට් එක. දැන් මෙයා තමයි යටම ටාගට් එක. වෙනවද? කැඩුවේ නැහැ. මෙන්න මෙතනින් ඔයාලට ෂෝට් ට්‍රේඩ් එකක් ගන්න තිබ්බා ආතල් එකට. ආතල් එකට නෙමෙයි මේ. හරි. මෙන්න මෙතනින් ෂෝට් ට්‍රේඩ් එකක් ඔයාලට අල්ලන් තිබ්බා. මේ channel එක උඩ මේ දීලා නැහැනේ.
දැන් මෙතන සමහරක් වෙලාවට මේ channel එක බලලා සමහරක් විට ඔයා short trade එකක් ගන්න පුළුවන්. ඒකට ඒක වදිනවා. නේද? තේරුණා brother? ඔයා මේ channel එකට නෙමෙයි ගන්න මේ channel එක හැදිනා මේ channel එකේ high එක ගැලෙුවේ නැහැ කියලා ඔයා මේ කළු channel එකෙන් ගන්න පුළුවන් එහෙම. ඒතර ආ stop loss එක දෙන්නේ මෙන්න මෙහෙම. මේකට උඩින්නේ තියන්නේ. හරි එතකොට මේ පුට්ටක් අනිවාර්යෙන් පොඩි ગેප් එකක් තියෙනවා. මේ හැම වෙලේම ගාන රවුම් වෙන්න දාන්න. ඒ කියන්නේ මේ ගාන කියන්නේ සාමාන්‍ය 3 1 2 3 5 ඊට 8 ඊට 10. අන්න එහෙම රවුම් වෙන්න පොඩ්ඩක් දාන්නකො. දැන් මේක අර මේ පැත්තේ දේවල් නැති හින්දා අපිට ස්ටොප් ලොස් එක තියන්න අමාරුයි. ඉතින් සමහර කෙනාලා මම කිව්වා වගේ දෙපාරක් විතර වදින්න පුළුවන්. හරි ඉතින් වැදුනට වරි වෙන්න එපා. මේක වැදුනා නම් වැදුනානේ ආයෙ බලන් ඉඳලා පට ගාලා මෙන්න මේ මෙතනින් ගන්නටක් ගාලා මෙන්න මෙතනින් ආයෙ මෙන්න මේ channel එක ලෝ එකට තියලා ගත්තා හරි මෙන්න මෙතනට වගේ ටාගට් කරන්න පුළුවන්. මොකද වුනේ ඊට පස්සේ ඒකත් වැදුනා. ප්‍රොෆිට් එක බුක් කරගන්න නම් බුක් කරගන්න අර මේ 100ට ගාණක් යනවා. ට්‍රේන්ට් ස්ටොප් ලොස් ඒවා මම ඉස්සරහට කියලා දෙන්නම්. හරි දැන් මේ ප්‍රොෆිට් එක බුක් කරගත්තේ නැත්නම් ඉස්සෙල් එකපාරක් වැදුනා. දැන් එකක් වැදුනා දෙකක් ගියා. බොරි වෙන්න එපා. හරි දැන් ඒ ප්‍රධාන channel එක මෙයා. දැන් ප්‍රධාන channel එක ඔයාන මෙයා. මෙතන කඩුවා මෙන්න මෙතන. මෙන්න මෙයා තමයි ප්‍රධාන channel එක වෙන්නේ. මෙන්න මෙතන. පේනවද? ඔයා පට ගාලා ආවම යන්නේ නැහැ. ඔන්න ස්ටොප් ලොස් එක ගම්මා. මෙන්න මෙතනට ගන්න බලන්න සාමාන්‍ය මෙතනට වගේ අපි පිටික් කරන අඩෝනේ. ඔච්චරයි. ඔන්න ඔයාගේ ටොප් එක ගන්න පුළුවන්. හරි. ඔන්න ඔයාගේ ටොප් එක ගන්න. සමහරකට ආයම මෙතනින් ආයෙලා මෙහෙම උඩට ගිහිල්ලා ආයමත් අදින්න පුළුවන්. අවුලක් නැහැ. මොකද ඔයාලට පේනවා පැහැදිලිවම මෙයා උඩටම ගිහිල්ලා තියෙන්නේ. හරි. දෙපාරක් තුන් පාරක් ආලේ වදිනවා අනිවාර්යෙන්. ඒක සාමාන්‍ය දෙයක්. මොකද ඩිප් එක ටොප් එකෙන් අපි හොයන්නේ. පොඩ වදින chance එක තියෙනවා. මෙයා එකපාරට මේ ආතල් එක මෙහෙම වැටෙන්නේ නැහැ. මෙයා හරි කපටි මෙහෙම ගිහලා මෙහෙම දීලා තමයි එන්නේ. අන්නවම තියෙනවා. මෙන්න මේ පොයින්ට් එකට අපිට පුළුවන් බලාගෙන ඉන්න. මෙන්න මෙතන පොඩක් නෝට් කරගෙන ඉන්න පුළුවන්. අන්න ඔය වගේ. ඊපස්සේ මෙතනත් අපට බලන්න ඉන්න පුළුවන්. මෙන්න මේ තියෙනවා. බලන්න මෙතනින් පල්ලෙහාට ගිහලා නැහැ. මෙතනින් channel body එකෙන් තමයි close වෙලා තියෙන්නේ. මම මේක සාමාන්‍ය කියන්නේ ණය ගන්නවා කියන එක. ණය ගන්නවා. මේ මාකට් එකේ ණයක් ගන්නවා නම් අපි සාමාන්‍ය ලයිෆ් එකේ ණයක් ගන්නවා නම් ණය බේරන්න ඕනේ. මේ ණය ගත්තා ණය බේරනවා. මේ channel body එකෙන් කඩනවා කියන්නේ ණය ගත්තා පල්ලෙහාට ණය බේරුවා කියන්නේ channel body එකෙන් උඩ ගියා. ආයෙ බලන්න මොකද වෙලා තියෙන්නේ. එනවා. දැන් ණය බේරලා තියෙන්නේ ලාස්ට් වන් එකෙන් ණය බේරලා තියෙන්නේ. මෙතනින් තමයි ආයෙ ගිහිල්ලා තියෙන්නේ. ආයෙමත් මේ මාකට් එක ඒ කියන්නේ අපිට කවුරු කෙනෙක් මේක මේ විදිහට ඉදිරියට බලන් ඉතිනම් මෙන්න මෙතනට එනකන් බලන් ඉන්න දුන්නා. එයින් ලොන් ට්‍රේඩ් එකක් දාන තිබ්බා ලස්සනට. හරි වැදුනොත් ඊට යටින් ආයෙ ගන්න. දැන් සාමාන්‍ය අපි මෙතනින් ආව ගම එකපාරට එද තමයි ඉස්සෙල්ලා මේ පොයින්ට් එකේ මේ ලොන් ට්‍රේඩ් එකක් ගත්ත වැරදි. මේ මෙතනට ආපු ගම මම ගත්ත පැනලා. එහෙම ගන්න නෑ. හරි නමුත් රිස්ක් එකක් අරන් මේන්ටේන් කරගන්න පුළුවන් නම් අවුලක් නෑ. දැන් ඔතන පොට් එක හරි. ඊට පස්සේ මෙයා ගිහලා තියෙන උඩම තැන ගත්තොත් මෙතන. අපි මේ උඩම තැනටත් අපි මෙන්න මේ විදිහට මාක් එකක් දාගන්න. හරි. අපි ටිකක් බලන්න ඕන හරියටම හඳුනලා කියලා. ඔයාලට සාමාන්‍යයෙන් සමහරක් දැන් තියෙන ටිකක් අවුල් දැන් දිනනවා. හරිද? මෙන්න මේක හොඳයි. අයිද මම මෙහෙම යන්නේ. එකක් තමයි දැන් අපි සාමාන්‍යයෙන් යන්නේ මෙන්න මෙතනට යන්නේ. අපේ මම එක්ස්පීරියන්ස් කරලා තියෙන දෙයක් තියෙනවා. එකක් තමයි මෙන්න මේ වගේ එක ළඟ නිකන් channels තුනක් එකට තිබ්බම මෙහෙම කැපෙන්න බෑ. ඒ තමයි පොයින්ට් එක. හරිද? සමහර කට්ටිය ඔහෙ යන්දිනවා. මම මෙහෙම දැන් ගන්න. එහෙම වෙලා නම් මම මේක පොඩ්ඩක් බලන සාධාරණව අදින්න බලන්න. ඉතින් මෙන්න මෙහෙම. දැන් බලන්න.
ණය ගත්තා, ණය බේරුවා. ණය ඊට පස්සේ ආයෙ ගන්න ගියා. ණය මොකද්ද? ඔතන ණය ගත්ත බේරලා තියෙනවා. ඔන්න ආයෙමත් ණය ගත්තා. ආයෙ ණය බේරුවා. ආයෙ ණය ගත්තා, ණය බේරුවා, ණය බේරුවා. දැන් ආයෙ ණය ගන්න ඕනේ නම් ආයෙ පල්ලෙහාට එන්න වෙනවා. එහෙනම් දැන් මෙතන ගත්තත් මේ channels තුන ගාන්න කැපෙන්නේ නැතුව තමයි ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් ඔයා බලන්න මේ ලයින් එකක් මේ ලයින්ස් ගත්තම හරියටම channel bodies වලින් කැඩෙන්නේ මේ. දැන් මෙතනින් මේ ගිහිල්ලා නැහැ. ඒකේ මේ අඳපු ලයින් එක හරියි. මේ ඔයා තේරුණා? මේ මම අඳින ලයින් එකක් ගත්තම එයා අනිවාර්යෙන් මේ ලයින්ස් දෙකෙන් පල්ලෙහාට එන්න ඕන. හරියට channel body එකෙන් කැඩෙන්න ඕනේ. දැන් බලන්න channel body එකෙන් කැඩලා තියෙන්නේ. උඩට යන්න ඕන channel bodies වලින් උඩට යන්න ඕනේ. වික් ගහලා හරියන්නේ නැහැ. මේ පේනවද මේ? අන්න. දැන් එතකොට මේ අපේ දන්න හොඳයි. එතකොට. පේනවද? ඊට පස්සේ අපි ඊළඟ තව තැනක් ගමු. මට දැන් පේන්නේ මෙන්න මෙතන. දැන් මෙතනම අඳින්න ඕනේ නෑ. ඊට වඩා හොඳයි. පාට කියන්නේ උඩ තැනක් ඕන. අපි මෙතන මෙහෙම පොඩි වැඩක් වෙලා තියෙනවා. හරි. මහා බලු වැඩක් වෙලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය දැන් මෙතනින් ණය ගත්තා, ණය බේරුවානේ. හරි. දැන් මෙතනින් ආයෙ උඩට ගිහිල්ලා තියෙනවා. මේ වගේ තැනක් හදලා තියෙනවා. ඒක සාමාන්‍ය පොතේ හැටියට මෙතනින් ආයෙ හැරෙන්න එපා. පොතේ හැටියට සාමාන්‍ය මේ වගේ තැනක හැරෙන්න ඕන. නමුත් නෑ හැරිලා නෑ. ඒතර මේ වගේ තැනම ට්‍රැප් වෙනවා තියෙන. ස්ටොප් ලොස් එකක් දාපු කෙනෙක් ඉන්නවා වදින. අර වැතුමයි කියලා වොරි වෙන්න එපා. මේක බලන් ඉඳලා නැවත මේක උඩට යද්දි මෙන්න මෙතනින් යාට ලෝන් ට්‍රේඩ් එකක් ගන්න තිබ්බා. මෙන්න මෙතන මේ වගේ ස්ටොප් ලොස් එකක් දාලා නැත්නම් මේක ලොකු වැඩි නම් මේ වගේ තැනකට ස්ටොප් ලොස් එකක් දාලා මෙන්න මෙතනට ටාගට් කරන් තිබ්බා. පැහැදිලිද? අනේ එම තං අල්ලන්න ඕනේ. පළි පොඩ්ඩක් මට එළිය පොඩ්ඩක් කරගෙන කනෙක්ෂන් ලොක් කරගෙන ඉස්සෙත් වුණා වගේ කියලා හරි දෙන්නේ. බලමු. දැන් සාමාන්‍යයෙන් ඒ කියන්නේ දැන් මෙහෙම ගත්තම මම මේක ටිකක් ඔයාලට පේන මම මෙහෙම ෂෝන්යක් ඉදලා පාඩ කරන්නම්කෝ. මෙන්න මෙහෙම ෂෝන්යක් තියෙන්නේ. ඒතකොට මේ ෂෝන් එක උඩට channel body එකෙන් කඩනවා කියලා කියන්නේ උඩට channel body එකෙන් කඩනවා කියලා කියන්නේ ආයමත් යටට යන්න ඕන නම් channel body එකෙන් කැඩෙන්න ඕන. කඩලාදී. සාමාන්‍ය මෙහෙම දෙයක් වුණාට පස්සේ අපි සාමාන්‍ය ප්‍රෙඩික්ට් කරන්නේ මෙයා මේතනින් මෙහෙම ඇරෙයි කියන එක. යන්න නැතුව. ඔක තමයි අපි සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන්නේ. මොකද මේ ඊට කලින් තැන් කීපයක්ම යන්න හදලා ගිහිල්ලා නැහැ. ඒතකොට මෙයා ලේසියෙන් මේ වගේ තැනක් කඩාගත්තට පස්සේ ආයෙම කැඩේ කියන මේ කියන්නේ ඒක ටිකක් නැහැ අපේ. ඒතකොට අපි ගොඩක් වෙලාවට මේ වගේ තැනකින් අපි ලෝන් ට්‍රේඩ් එකක් ගහනවා මේ වගේ ස්ටොප් ලොස් එකක් තියෙනවා. සාමාන්‍ය මේ වගේ තැනකට අපි තියෙනවා. දැන් එහෙම දාපු කෙනෙක් ඉන්නවා නම් මේක ලොස්. ස්ටොප් ලොස් වදිනවා. එතකොට එයා ටිකක් ඉවසගෙන ඉන්න ඕනේ. නැවත මෙයා කොහේ හරි තැනකින් හැරෙනවානේ. හැරලා නැවත උඩට එන අවස්ථාවේ මේ කැනල් බොඩියෙන් කඩලා තියෙනවා. මෙන්න මෙතනින් එයා try කරන්න ඕනේ නැවත එයාට නැති වෙච්ච ගාන එයා නැවත රිකවරි කරගන්න. ටාගට් එක තියෙන්නේ මෙතන නේද? ටාගට් ලොකුට අපිට තියන්න බෑ. ටාගට් එක තියෙන්නේ මෙතන තමයි තියන්න පුළුවන්. අපි හැම වෙලේම මේ ප්‍රොෆිට් එකෙන් percentage එකක් අපි බුක් කරගෙන stop loss entry එක ගෙනලා දාගන්නම ඕනේ අනිවාර්යයෙන්. ඒක යන විදිය අනුව අපි ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ හරිද? එතකොට දැන් මෙතනත් දැන් එහෙම ටාගට් එක යනකන් ඉඳලා කවුරු හරි කෙනෙක් ඒත් ක්ලෝස් කරගෙන ගත්ත මෙතනත් ගිහිල්ලා ක්ලෝස් කරගත්ත නැති කෙනෙක් ඉන්නවා නා එයාගේ ස්ටොප් ලොස් එක වදිනවා. අයි අපි බලාපොරොත්තු වෙන්නේ මේ වගේම සෙනාරියන්. එයා මේ වගේම අර ෆේක් කැලක් අපිට දෙන ෂොට් එක. හරි. තමයි මෙතනත් ඔය වගේම තමයි වෙන්නේ. ඒතර ආයෙමත් මෙයා පල්ලෙහාට ඇවිල්ලා ආයෙමත් වෙන දියා මෙතන උඩට යනවත් එක මොකද කරන්නේ? අන්න ආයෙමත් ලෝන් ට්‍රේඩ් එක ගන්න මෙන්න මේ වගේ ස්ටොප් ලොස් එකක් තියලා. ඒතකොට එයා නම් ටාගට් එක ඔන්නම අපිට ඇදගෙන යන්න පුළුවන්. මෙතනවත් කියන්නේ ඇදගෙන යන්න පුළුවන් වෙන.
ඉතින් මේවා ඇත්තටම ට්‍රැක් කරගන්න අමාරුයි. ඉතින් මේවා සාමාන්‍යයෙන් ඉතින් SMC වලින් අපිට ෆෙයාර් වැලියු එකක් වගේ මොනවා හරි දේවල් ටිකක් PDR එකක් මොනවා හරි ටිකක් බලලා අපිට ට්‍රේඩ් එකක් දාන්න පුළුවන්. එහෙනම් අර එකක් දෙකක් ස්ටොප් ලොස් වැදුනට වොරි වෙන්න එපා. ඊළඟ එකේ එනවා ඔබට ගාන. හරි. ඕක හරිනේ. දැන් මෙතන බලන්න සෙනාරිය. එතකොට මෙතන ගත්තම අපිට පේනවා BOS ඇතුලේ මේවත් පාට තේරෙන්නේ නැහැ. ඒ ඉදන්නවා. මෙන්න මෙතන තමයි ගයිස් කැඩෙන්න බැරි. මෙන්න මෙයා කැඩුනොත් එන්න මෙයා පල්ලෙහාට මෙන්න. ඒකත් පොඩ්ඩක් බලමු. මෙන්න දෙයක් වෙන්න පුළුවන් සමහරක් විට. හරි. නැත්තම් මෙතනින් උඩට යන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. ඔන්නෝම සෙනාරියක් වෙන්න පුළුවන්. දැන් මෙයා අර පොඩි ටයිම් ෆ්‍රේම් වල මෙයා ට්‍රෙන්ඩ් එක වෙනස් වෙලා තියෙනවා. නෝ ට්‍රෙන්ඩ් එක ආසේ මේ අර වෙන පඩි පෙළ වගේ නැගලා තියෙනවා වගේ. ඒක දැන් මෙතන කඩලා තියෙන්නේ. ඒක කියන අපි ට්‍රෙන්ඩ් එක වෙනස් වෙලා තියෙනවා. ඒතකොට මෙයා මේ වගේ තැනකින් උඩට ඇවිල්ලා මේ වගේ තැනකින් හැරෙන්න පුළුවන්. එහෙම හැරුණා නැතම මෙයා උඩටම යනවා. දැන් ඉන්න තැන හොඳයි. තව ටිකක් බලුවොත් ඔව්. දැන් ඉන්න තැන හොඳයි. දැන් මේව නම් ඔයාලට තේරෙන්නේ නැහැ. එහෙනම් ඔයාලට හිතන්න එපා. දැන් තියෙන්නේ. ඒක ඕනේ නේද? හරි. ඉතින් හරියන තියෙන chance එක වැඩි. සෝන් එක ටුට්ටක් බලන්න තියෙනවා. හරි. කවුරු කේට දාන්න ඕනේ කියන හිතනවා නම් ඒක සාමාන්‍ය දෙයක් දාන්න පුළුවන්. සමහර අයට මෙන්න මේ වගේ තැනකින් නතර වෙන්න පුළුවන්. හරි. මෙන්න මේ වගේ තැනකින් නතර වෙන්න පුළුවන්. ඒතකොට ඒක ටුට්ටක් බලන් ඉන්න. ඒතකොට මෙතන 50 මිනිත් එකට ගිහිල්ලා මේ ලෙවල්ස් ටික පොඩ්ඩක් බලන් ඉන්න පුළුවන්. නා දෙයක් වෙන්න පුළුවන් සමහරක් විට. වැටෙන්න පුළුවන්. ඒක අවුලක් නෑ. ඒ හැම වෙලේම අපේ ස්ටොප් ලොස් එක දැන් මේක 108ක් තියෙනවා. ටැලසන් එක 13ක් තියෙනවා. මේක හැම වෙලේම මේන්ටේන් කරගන්න ඕනේ. දැන් ඔයාලට සල්ලි ගොඩක් තිබ්බයි කියලා 100ක් දාන්න යන්න එපා. මොකද 10x වගේ ලෙවල්ස් කරලා 100 ඩොලර් 80ක් යනවා. හැම වෙලේම බලන්න ඕනේ ස්ටොප් ලොස් එක වැදුනොත් ඔයාලට කීයක් නැති වෙනවද කියලා. ඔයා ඒක හරියට මැනේජ් කරගත්තොත් ඉතින් ඔයාලට මේක ප්‍රොෆිට් එකකට එන ගාන එනවා කොහොමද? අපි බලන්න ලොස් එක වැදුනොත් කොච්චරක් යනවද කියන එක. තේරුණාද? මේ chart එක මම VIP එකේ දැම්ම මේ සිග්නල් එක. මේක දැන් ඔයා කොනික දෙකකින් ඉමීඩියට් ඇනලයිස් කරගෙන එන්න. හරි. තාම ඉන්දියා ගන්නවා දැම්මද? ඈ? ඔව්. ඔව් දැම්මා. ඉන්දියා ගන්න දැම්මද? ඔව් මම මේකේ එන්ට්‍රියක් ගත්තා. VIP දැම්මා.
හරි එහෙම ඇනලයිස් කරලා ඒ ලයිව් ක්ලාස් එකේ ඇනලයිස් කරලා දීපු ට්‍රේඩ් එක තමයි මේ තියෙන්නේ. ඔයාලා ඒක මුලින්දම දකින්න ඇති මම කොහොමද ඇනලයිස් කර ඇවිල්ලා මෙතනින් ගත්තේ. ඉතින් මෙතනට එන්න එකපාරට බෑ. බිග්නර් කෙනෙක්ට එකපාරට මෙතනට එන්න බෑ. අනිවාර්යයෙන්ම ටිකක් මාන්සි වෙන්න වෙනවා. ඉතින් මට එක්ස්පීරියන්ස් එක තියෙන හින්දා මට අවශ්‍ය කරන දැනුම තියෙන හින්දා මේ මාකට් එකේ මම හොඳට රීඩ් කරලා තියෙන හින්දා මට මේ වගේ තනක් බය නැතුව ගන්න පුළුවන්කම තිබ්බා. ඉතින් පේනවා ඇති ලස්සනට මාකට් එක ප්ලේ වෙලා අපි හිතපුවත් වඩා ටාගට් එක උඩට ගිහිල්ලා තියෙනවා. හරි. ඉතින් මේක තමයි ඔයාලා වෙන්න ඕනේ. ඉතින් මම ඔයගොල්ලෝම පුරුදු කරන්නේ ස්ටොප් ලොස් දාලා ට්‍රේඩ් කරවන්න. මොකද ස්ටොප් ලොස් නොදා ට්‍රේඩ් කරන එක ඇත්තටම අතිශය භයානකයි මේ රිස්කි මාකට් එක. ඉතින් ඔක ගොඩක් කට්ටිය හිතන්නේ නැහැ. හරි. ඉතින් මේක මට මුණා වුණේ මේ ප්ලේ කරපු විදිය මේ රීප්ලේ දාලා නැහැ. හරි. මේ රීප්ලේ දාලා නැහැ. ඔයාලට පුළුවන් 2025 4 වෙනි මාසේ 2 වෙනිදා දැන් වෙලාව උදේ 8:04 වෙලාව මේක ෂූට් කරද්දී ඉතින් මේ කැල ෂූට් කරද්දී ඉතින් මේක ලස්සනට ප්ලේ වෙලා තියෙනවා. ඉතින් දැන් ගිහලා බලන්න පුළුවන් මේ මාකට් එක නතර වෙලා තියෙනද එතනින් එහාට මුකුත් නැහැ. හරි. මේ රීප්ලේ දාලා පෙන්නන සීන් එකක් කරන්නේ නැහැ. රීප්ලේ දාලා කරන්නේ එක කොයින් එක කරන එක. ඉතින් මේක අපි සිග්නල් එකක් විතර අපේ Telegram group එක අපේ VIP members ලටත් අපි දුන්නා. right. ඒක දීලා තියෙන ඊයේ කරේ ඉන්ඩිවිජුවල් ක්ලාස් එකක් කරන අතරතුරේ අපිට මේ කොයින් එකේ එන්ට්‍රියක් සෙට් වුණා. ඉතින් ඒක තමයි පෙන්නුවේ. මම ඔයාලට පෙන්නන්නම්. හරිද? ඔයාලට පෙන්නන්නම්. එදි ටාගට් එක ගිහලා තියෙනවා. අපි පොඩ්ඩක් යම් බලන්න. right මේටි ඒ ට්‍රේඩ් එක ඊට පස්සේ මේ තියෙන්නේ ඒ ට්‍රේඩ් එක තව දීලා තියෙනවා. මේ තියෙන්නේ ඒ ට්‍රේඩ් එක. පේනවනේ. මෙන්න මේ තියෙන්නේ ඒ ට්‍රේඩ් එක. දැන් තියෙන්නේ මේ ට්‍රේඩ් එක. පේනවනේ දෙකම ගිහිලා තියෙනවා. හරි. ඉතින් අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් VIP offer එකක් තියෙනවා. ඒ වගේම දීලා තියෙනවා කට්ටියට කෝස් එකටත් ගන්න පුළුවන් අවුරුදු බෝනස් යනවා. ඒවත් එක්ක ගන්න පුළුවන්. ඉතින් මට කතා කරන්න මේක හරියට ඉගෙන ගන්න ඕනේ නා. ජය වේවා.